Welcome to Groovy Official YouTube channel. චොක්ලට් 5ක් විතරක් භාවිතා කරලා මේ වගේ ලස්සන බොක්කේ එකක් හදමුද? එහෙනම් ඉක්මනට අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ ලස්සන videos කොටක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. අපිට මේක ලස්සන කරගන්න රෝස මල් දෙකකුත් ඕනි වෙනවා. ඒ වගේම බාබකියු ස්ටික්ස් ඕනි වෙනවා. ඔයාට මේකට ඔයා කැමති චොක්ලට් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදියට අපි චොක්ලට්ස් එකින් එක අරගෙන සෙලෝ ටේප් වලින් බාබකියු ස්ටික් එක මේ චොක්ලට් එකට ඇටච් කරගන්න ඕනි. අපි චොක්ලට් පහම මේ විදියට බාබකියු ස්ටික්ස් පාවිච්චි කරලා සෙලෝ ටේප් එකක් ආධාරයෙන් රඳව ගන්නවා. ඊළඟට අපිට මේ චොක්ලට්ස් නුයි රෝස මල් දෙකයි රඳව ගන්න මෙන්න මේ වගේ රිජිෆෝම් කෑල්ලක් ඕනි වෙනවා. ඊට පස්සේ අපි මේ රිජිෆෝම් කෑල්ලට අපි හදාගත්ත චොක්ලට්ස් ටික ඉස්සෙල්ලම ඇටච් කරගන්නවා. ඒකෙදි මම පේලි දෙකකට තමයි ඇටච් කරගන්නේ. ඉස්සෙල්ලම මම පළවෙනි පේලියට, ඒ කියන්නේ පිටිපස්සෙම පේන්න ඕන පේලියට චොක්ලට් 3යි සෙට් කරගන්නේ. ඊට පස්සේ ඒ තුනට පොඩ්ඩක් ඉස්සරහින් තමයි අනිත් චොක්ලට් දෙක ඇටච් කරගන්නේ. එතකොට බොකේ එක පොඩ්ඩක් ලස්සනට චොක්ලට්ස් පිරීලා තියෙන විදියට අපිට පේන්න හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඒක කරන්නේ. ඊට පස්සේ මම මේකට රෝස මල් දෙක තුන්වෙනි ලේයර් එක විදියට මේ චොක්ලට්ස් පහටම ඉස්සරහින් අමුණ ගන්නවා. ඒ වගේම මේ දැන් කරනවා වගේ මේ අපේ බාබකියු ස්ටික්ස් වල එක්ස්ට්‍රා තියෙන කොටස් ටික කතරකින් කපලා අයින් කරගන්න ඕනි. ඉතින් ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනට subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. මේකත් වැලන්ටයින් එක වෙනුවෙන් අපි කරපු order එකක්. බලන්න කොහෙනම් ඉස්සරහ ටික හැදෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපිට ඕන වෙනවා wrapping papers. ඒකට ඔයා කැමති wrapping paper එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අර ගත්තේ අද ටිකක් shiny look එකක් තියෙන wrapping paper එකක්. ඒක මෙන්න මේ විදිහට සමාන කොටස් වලට අපි කපාගෙන දෙපැත්තට තියලා මේ විදිහට සෙලෝ ටේප් ආධාරයෙන් රඳව ගන්නවා. ඊට පස්සේ වගේම තව ලේයර් එකක් තද පාටකින් රඳව ගන්නවා. ඊළඟට අපේ රිජිෆෝම් කෑල්ල අපිට වහගන්න ඕනේ නිසා අපි මෙන්න මේ විදිහට තවත් wrapping paper කොටසක් අරගෙන නවාගෙන ඒකට උඩින් තියලා ආයෙම සෙලෝ ටේප් වලින් රඳව ගන්නවා. ඉතින් බලන්නකෝ ඔයාටත් මේක බලාගෙන ඉඳලා ඉතාමත් ලේසියෙන් මේක ගෙදරදිම ඉක්මනට හදාගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි තවත් wrapping papers දෙකක් අරගෙන ඒ දෙක මේ ඔක්කොම ටික වැහෙන විදියට ලස්සනට අපේ බොකේ එකට ඇටච් කරගන්න ඕනි. ඉස්සරහට විතරක් නෙමෙයි අපි පිටිපස්සටත් සෙලෝ ටේප් ගහලා මේක හොඳට සෙට් කරගන්න ඕනි. ඊට පස්සේ අපි බොකේ එක තව ටිකක් ලස්සන කරගන්න ඕනි හින්දා මේකට රිබන් එකක් ඇටච් කරලා ලස්සන බෝ එකක් හදා ගන්නවා. මම අද පාවිච්චි කරන්නේ රතු පාට මොකද මේක වැලන්ටයින් ඕඩර් එකක් විදියට තමයි ගියේ. ඉතින් රිබන් එකත් ගැට ගහලා ඉවරුණාට පස්සේ මේකේ යටින් ඉතුරු වෙලා තියෙන එක්ස්ට්‍රා wrapping papers කොටස් ටික මම කපලා ඉවත් කරගන්නවා. එතකොට තමයි බොකේ එකට ලස්සන එළියක් එන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අපි මේ බොකේ එක හදලා ඉවර කරගන්නේ. ඔයාටත් ඉක්මනට ලේසියෙන් මේ වගේ එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට අපෙන් ඕඩර් එකක් දාන්නත් පුළුවන්. 071 64 28 163 තමයි අපේ නම්බර් එක. island wide deliver කරනවා. ඒ වගේම Facebook එකේ TikTok එකේ Groovy Cakes DIY කියලා search කරොත් ඔයාට අපිව හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න වගේම කේක් ටිප්ස් ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් ඉක්මනට එන්නම්. එතකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.